ඔන්න මෙහෙම තමයි අපේ චූටි පුතත් එක්ක අපි පළවෙනිම මේ ට්‍රිප් එක ගියේ. පළවෙනි ට්‍රිප් එක කියන්නේ අපි ගිහින් තියෙන වෙන තැන්වල බීච් එකට අද තමයි ආව එක්කන් යන්නේ. මම එතකොට හස්බන්ඩ්ගේ පවුලේ කට්ටිය සහ යාළුවෝ දෙන්නෙක් ඇවිත් හිටියේ අපිත් එක්ක යන්න. අපේ පොඩි මෑණිදී මට ඉතින් ඉස්සර නම් නාන්න කරන්න යන තැන්වල දඟලන්න පුළුවන් වුණාට දැන් බෑ. යව බලාගෙන ඉන්න ඕනේ. ගොඩාක්ම සෙනග හිටපු දවසක් තංගල බීච් එකට තමයි අපි ගියේ. තංගල බීච් එක හරිම ලස්සනයි. නාන්නත් ඕන තරම් ඊටපස්සෙකන් තියෙන බීච් එකක්. ඉතින් සෙනග නම් පිරිලා අලුත් අවුරුදු නිවාඩුවට. ඔක්කොමලා ඉතින් නාන්න ගියා. පොඩි මෑණින්ද මම ඉතින් උඩට වෙලා හිටියා. එයාව තියාගෙන ඉන්නත් අමාරුයි. මෙතන මේ දිමියෝ ගස්වල මේ කුරුල්ලෝ ඉන්නවා. හරි බය තියාගෙන හිටියේ ජරා කරනවා එහෙම සත්තු. වහලා කොහොම හරි මං එයාවත් බලාගෙන හිටියා. දකින්නකොට ඉතින් ආසයි පැනලා නාන්නම හිතෙන්නේ. මොනවා කාන්නේද ඉතින් චූටි බබෙක් ඉන්නකොට අම්මා කෙනෙක්ට කැපකිරීම කරන්නම වෙනවා. ඔන්න එයා නැගිටිට පස්සේ යාට දැන් රැට කවා ගන්න වෙන්නේ නැති නිසා දැන් 5 වගේ වෙලා තිබුණේ හවස. මං ගස්රපු කෑල්ලක් කවා ගත්තා. ඒක කාලා තමයි දැන් ඔය අදුම ඔක්කොම සවුත්තු කරගෙන ඉන්නවා ඉතින්. ඔන්න අලුත් කිට්ටයක් එහෙම දාලා ආයෙත් මේකෙම ෂේප් එකේ තියාගත්තා. අවුව සැරයි ගොඩක් ඒකයි පේන ළමයාත් පොඩ්ඩක් මේ අමුතු පාටක් වුණා. ඒ තරම් අවුව සැරයි. මං ඒක නිසා ආවත් එළිය තියන් හිටියේ නැහැ. එතනට අවුව නැති වුණත් අවුව සැර නිසා තමයි මේ එයාගේ ස්කින් එකත් මේ වෙනස් වෙලාම වගේ පේන්න ගත්තා. ඉතින් කොහොම හරි මේ ස්ට්‍රෝල් එකේ දාගෙන ෂේප් එකේ එක එක දේවල් පෙන්න කතා කර හිටියා. දැන් ඉතින් මුණින් පෙරලෙන්න බලන හින්දා පොඩි කාලේ වගේ ඉන්නේ නැහැ. එයාට ඕනේ පෙරලෙන්න, දඟලන්න, තියෙනවා අල්ලලා බලන්න. අපි නැතු ඉතින් අප්පච්චිට පාළු හිතිලා ඔන්නාව එක්කන් යන්න එයාගේ. එයා නම් හොඳටම නාලා නලින්නේ. මම කොහොමද බහින්නේ නැහැ කියලා හිතුවා. ඉතින් අපි කිරි දෙනකොට ඒ වගේ තැන්වල නාන එක පොඩ්ඩක් බබාටත් හොඳ නෑනේ. මේ මුහුදු හුලව වදින එකත් ඇත්තටම හොඳ නෑ. සෙම එහෙම විශ්ෙන්න පුළුවන් බබාලට. මොකද එයාලා ගේ ඇතුළෙම ඉන්නේ ඉතින්. මේ වගේ තැන්වල ගොඩාක් හුලඟ එහෙම සැරයිනේ. මොනවා වුණත් ඉතින් සෙල්ෆියක් ගහනවා නම් හොඳට hina වෙනවා. ෆෝන් එකට වෙන්නේ නැති හොඳට hina වෙනවා. හරි කැමතියි. ඔන්න ඉතින් අපි චුට්ටක් ගියා රැල්ල පා ගන්න බට්ටත් එක්ක. එයාටත් ඉතින් පොඩක් වතුර පෙන්නන්න එපා. අපි ඉතින් චූටි නිසා රකින්නවා හැම කරලත් හරියන්නේ නැහැ. යනකොට සීයත් එක්ක එයාගේ අක්කා ඉන්නවා. මේ අපේ නංගිගේ බබා. දෙන්නව පොඩ්ඩක් ෂේප් එකේ ළඟින් තියලා බැලුවා මොනවද කරන්න කියලා. පොඩ්ඩක් දැන් එයාට මොහොත ගාවටම එක්කන් ඇවිත් තියෙන්නේ. මට හරි ආසයි අර පොඩ්ඩක් එයාගේ වතුර ටිකක් කකුලේ ගෑවෙන්න අල්ලන්න. එමි තන තමයි එක්කන් යන්නේ. අනිත් එක මිනිස්සු ගොඩක් ඉන්න තැන්වලත් ඉන්න පොඩ්ඩක් කැමති නෑ. ඒ ගතියත් පොඩ්ඩක් අඩු කරගන්නත් එක්ක ඉතින් පොඩ්ඩක් එහෙට මෙහෙට එකයි යන්න තමයි හිතන් ඉන්නේ. ගෙදර අයටම විතරයි එකතු ගොඩක් වෙලාට සමහර අය දැක්කම අඬන්න බලනවා. ඒවා ටිකක් අඩු කරගන්න ඕනනේ. පොඩි උනත් ටික ටික හැමදේම ඒගොල්ලන්ටත් පුරුදු කරන්න ඕනේ.